මිත්‍රෝනි අදත් දනා නුවර එනවා. ක්ලොක් ටවර් එක ගාව ඉන්නවා කියලා කිව්වා. ඉතින් මම වෙනදා අර මගේ වාහනේ පික් කරන්නේ අද මම මේ බස් එකේ ආවේ. ඉතින් බලමු මම පිටිපස්සෙන් ගිහලා අල්ල ගන්න ඕනේ. කොහොම මම ක්ලොක් ටවර් එක ගාව ඉන්නවා කිව්වා. කොල්ලා හරි පාරෙන් ඈවෙත් ඉන්නේ රයිට් අපි එනං හැබැත්තට කොල්ලා පාරෙන් ඈවෙත් තාම දැක්කේ නෑ good morning අයියා මොකද බස් එක කැඩුණා බස් එක කැඩුණා එහෙනම් මෙතන ගියා පිටර යන්න පුළුවන් නේ පුළුවන් එහෙනම් මේක අල්ලන්නද හා පණිමුනේ පණිමයි अरे है यार कोई तो बस से कैट नहीं कीर्ति भंडार पर दिखा तुमने मुझे तो बस के इंजन कैसे है स्टार्ट के तीन दिन में आवतला तिब्बा अरे है ना अब yang ada aku වෙනස් මතකයකට යන්නේ නේ ඔව් අපි දන්නේ මොනවා වෙයිද කියලා බට් එන දෙයට දන්නා මාර හැන්සම් වෙලානේ අප්පා ඔව් දැන් ගර්ල් කෙනෙක් සෙල්ෆියක් ගහුවා ගහුවද ඇත්තටම නැවතිලා ගහුවා නේද කන්ග්‍රැචුලේෂන්ස් ආගේ ෆෑන්ස් මෙතන දැටි බලාගෙන brother fan right hari dia dana අපි කවදාවත් කළා නැති දෙයක් කවදාවත් පාවිච්චි කළා නැති දෙයක් කරන්න ගන්න යන්නේ ඔව් එන යන්නේ හයිට එහෙනම් අපි ෂොප් එකට ආවා අයියා අපි ගමුද ඔව් ටෙක්ස් එකක් පොඩ්ඩක් අපේ මේ කොල්ලට ගැලපෙන්න ටිකක් මේ අලි අඩි තියෙන්නේ නේද දන සයිස් එක කීයද සයිස් 10 නේ හරි මම අම්මගෙන් හොරෙන් එවුවා අම්මා කිව්වා 9 මාර 10 තමයි නේ 10 දෙප්පෙන් හරි කොහොමද බලමු ඔන්න මිත්‍රෝනේ අද අපි ආවේ අපේ ආදරේ දනට ටෙක්ස් එක ඔව් thank you okay right අපි බලමු මේ දන මොකද ගමන බෑග් එක පැත්තක තියමු මන් ටිකක් පරක් වෙනවා නේ මම අර පැත්තෙන් ටිකක් පරක් වෙනවා බලන්න කප්පා කෙල්ලෝ කොහොමද නුවර ඕ දන අත්ත වෙනවන්නේ කර දනංජඩි සෙල්ලා වගේ නේ ඔව් ඒ වගේ රයිට් අත්ත අස්සරයි හරි ඉතින් අපි ඉන්නේ මේ නුවර මේ ප්ලේස් එක නම මොකද්ද අලිමුඩුක්කු මේ ෂොප් එක නිව් ලංකා සුපර් පැලස් උඩින්ම ගහලා දෙනවා DSI කියලා. ඉතින් හරිම මේ ෆේමස් තැනක්. ගොඩක් අය මේ නිතරම යන තැනක් මේක. ඉතින් කැන්ඩි වල ඉතින් කැන්ඩි යනවා නම් මෙතෙන් එන්න. ඇවිල්ලා ගන්න හොඳ මේ choices තියෙනවා මෙතන. හොඳ options තියෙනවා. මේ for female males ඕන කෙනෙකුට ගන්න පුළුවන් මේ හොඳ budget price එකකට ගන්න පුළුවන් හොඳ තැනක්. මේ මහා ලොකු අර මේ අස්ප ගණන් බ්‍රෑන්ඩ් වලට විකුණන තැනක් නෙමෙයි මේක. හරි සාධාරණ හොඳ මේ සුන්දර යුසු වෙන්න තැනක් මේක. ඉතින් මෙතෙන් එන්න. අයියා අපේ තියෙනවද sizes? size තියෙනවා. දනා ඔයා කැමති පාට මොකද්ද? ඒක ලස්සනයි පාට බලන්න. දාලා බලමුනේ. බෑග් එක අපි ගලමු. දනා ඔය මේ සපත්තුවක් දාන්නේ කවදාවත් දාලම නැහැ කවදාවත් ඕන බාන්න මගේ ආදරණීය සොයුර ඈ මේ කමන්නේ දැන් කවදාවත් දාන්න නේද දැන් දාලා තියෙනවනේ නේ එච්චරයි කලින් ඒවා වැඩක් නැහැ කොහොමද සයිස් එක වල හිරයිද ඇඟිලි ෂේප්ද අතරින් බලන්න ඇවිදලා එහෙම බලන්න ෂේප් නේ අඩිය මේ සෝල් එකේ කොහොමද අයියා ෂේප්ද පාවිච්චි කරන්න පුළුවන් නේ ක්වොලිටි නේ වතුරට ගැලවෙන
දන වාට තව දෙක තුනක් try කරන්න පුළුවන් පාට ඩිසයින් try කරන්න පුළුවන් එකෙන්ම ඕනේ පොඩ්ඩක් බලන්න මෙතන ඕන තරම් තියෙනවා ඔව් හැබැයි මම සුදු නම් එපා නේද මිතුරු සුදු එපා මොකද මේ දවස්වල මේ මඩත් එක්ක මේ විදිහේ කලර් ඉතන මේක කිල්ටුනොත් පේනවා ඔව් තව ඩාර්ක් රේන්ජ් එකේ තියෙන්නේ මොකද අයියා තව ඩාර්ක් එකේ ටික ඩාර්ක් බ්ලූ මෙන්න මේ වගේ ටික ලස්සන ටික දනාට ඩෙනිම්ස් වලට එම අඳින්න ලස්සන ඉන්න මේ වගේ නේද දනා ඩෙනිම්ස් වලට එම ගැලපෙනවන්නේ ඔව් මේ ෂොප් එකේ නම් හරියටම ක්ලොක් ටවර් එක පේනවා මිතුරුනේ. අතන මම මෙතනින් කලිනුත් මම මේ ගොඩක් මේ අයිලට මතක නැතුව ඉතින් මම ගොඩක් මෙතනින් අරන් තියෙනවා ස්කෑන් එක කලට කලින්. ඉතින් හරියම සාධාරණ ප්‍රයිසස් තමයි මෙතන තියෙනවා. ලොකු අස්ප ගණන් නැහැ. හරි එහෙනම් අපි චුට්ටක් බලමු. ඔන්න මේ ඩාර්ක් බ්ලූ දෙයක් අයියා ගෙනාවා. මේක බලමු දාලා සයිස් එක. මට හිතෙන ඒක ෂෙප් එක ඩෙනිම්ස් වලට එහෙම නේද අයියා මේ අර කළු ටිකක් ඩෙනිම් වලට එහෙම දාන ඔයා කැමති එක ගන්න මේ මං කියන එක නෙවෙයි දැන් මොකද හිරයක් ෂූ කට් එකක් එමෙයිද නෑ නේද නෑ ෂිට් නේ සෙට් වෙනවා සෙට් කොකටද දැන් කැමතිද දැන් කොකටද කැමති බ්ලූද ඩාර්ක් බ්ලැක් ඩාර්ක් බ්ලූ එක බ්ලූද බ්ලූ කැමති ඔව් ෂුවර් ෂුවර් හරි රයිට් එහෙනම් දනා බ්ලූ එකට කැමති ඩන් ෂුවර් ඕකේ අය පටිකට ඔද සොක්ස් වලද සොක්ස් දෙකක් ගමු රයිට් සොක්ස් දෙකක් ගමු අපි මෙහෙම කරමු දනා දැන් අපි ඊළඟට යන තැනට යන්න කලින් එක්ස් ගලව යන්න ඕනේ අපි දැනට පොඩ්ඩක් ගලවගෙන බොක්ස් එකේ දාගෙන යන්න හරි දාගෙන ගිහලා එතෙන් දාගමු එතෙන් දාගමු හරි ස්පීකර් ලයිට් හරි නෑ නේ සොක්ස් දෙකක් ගමු දනා සැටිස්ෆයිඩ් හැපි නේද ෂේප් satisfied right okay හරි දනා එන අපි thank you right okay right දනා මේ කතන්දරේ අපි අනිවාර්යයෙන්ම කියන්න ඕනේ දනා ඔව් මට දනා කිව්වා මම නිකන් වටෙන් ගොඩෙන් අහලා බලවනේ දනා මට කිව්වා අයියේ 3 වසරටනේ 3 වසරටනේ ඉස්කෝලේ ගියේ ඒ ගියත් කකුල්ලට සපත්තු දැම්මේ නෑ හැබැයි කවදත් දාලා නෑ කියලා නේ උඩින් රයිට් ඒක ඇත්තනේ ඒක ඇත්තයි ඒ කියන්නේ ඔන්න මිත්‍රෝනේ අපේ දනා ජීවිතේ පළවෙනි පාරට සපත්තු දෙකක් දැම්මේ ඔව් වරු මෙහෙමයි දනා අපි ජීවිතේ ජීවත් වෙනකොට අපි ඉපදෙන්නේ අර වැටෙන තැන අනුව අපි ඉපදෙනවානේ දනා ඔව් හැබැයි කාලයකදී ගහේ අතු මල් පිපිලා ගහ විදිහටපත් වෙනවා ඔව් එතකොට අපි ඉපදිච්ච පසුබිම අදාළ වෙන්නේ නැහැ ඒත් එක්ක අපි වෙනස්කම් කරගෙන අපි තව ලොකු වෘක්ෂයක් කියලා අපි වටේ තවත් ලොකු වෙන්න පුළුවන් පොඩි පැල හදාගන්න. ඔව්. ඒක තමයි ජීවිතය කියන්නේ. නේද මිත්‍රෝනේ? ඉතින් ඒ හින්දා මේ කිසි දෙයක් ගැන දනා පසුතැවෙන්න අවශ්‍ය නැහැ. අද ආරම්භයක් ගත්තා. අලුත් ආරම්භයක්. අලුත් වෙනස් මිනිස්සෙක්. වෙනස්ම මිනිස්සෙක්. ඒක හයිට් මට මේ හරිම මේ මට ඇත්තටම ඔයා හම්බෙච්ච ගම මට කියන්න ඕන වැදගත්ම දෙයක් තිබ්බදනා. ඔයාගේ channel එක. ඔයාගේ channel එක දනා මේ අහස උසට යනවා. බොහොම වේගෙන් යනවා. මට ඇත්තටම පුදුම හිතෙනවා මොකද මේ දවස් 3ක් වගේ 2-3ක් වගේ කාලය තුල සබ්ස්ක්‍රයිබර්ස් සම්බන්ධයෙන් 7000 8000ක් විතර මේ එකතු වෙනවා ඔයාගේ පවුලට. ඔව්. ඉතින් හරිය හොඳ ආරම්භයක් මේ ඔයාට මට එහෙම සබ්ස්ක්‍රයිබර්ස් ලැබිලා නැහැ. ඒ කියන්නේ ප්‍රොෆෙෂනල් ප්ලැට්ෆෝම් එකේ. මොකද ඔයාගෙන් අනිත් අයන හම්බ කරේ දනා. ඔව් අයියේ. නේද? මොකද දනාගේ නම පාවිච්චි කරලා සල්ලි හම්බ කරේ Facebook වලින් YouTube වලින් වෙන මිනිස්සු දැනට. ඔව්. හැබැයි දනා දැන් ඔයාගේ ප්ලැට්ෆෝම් එකක් කරගෙන යනවානේ. අපි මේක අද ඉස්සරහට කතා කරමු. අද වැදගත් වැඩ ගොඩක් තියෙනවා. එහෙනම් අපි මෙතනින් පල්ලම් බලමු. එහෙනම් මිත්‍රෝනි මේ අතර මේ යන තැන ගැන දනා දන්නෙත් නෑ. යා. පරිසෙන් බහින්න ඕනේ. දනා.